Hi bang කියලා හැමෝම දෙනෙම පිළිගන්නවා මගේ YouTube channel එකට Dark Side Cool bro. channel එකට වා තාම අලුත් නම් channel එක තාම subscribe කරලා නැති කෙනා නම් channel එක subscribe කරන්න පුළුවන්. මේ තියෙන මගේ channel එක YouTube channel එක Dark Side Cool bro. I think අද කතා කරනවා අද ඉතිහාසයේ වැදගත් දවසක් මාර්තු 7 මේ digital currency වලට දැන් අපි digital currency යුගයකට යන්න තමයි හදන්නේ දැන් අපි තියෙන ෆියට් මනි ඒ කියන්නේ ඩොලර් වල අගය ගොඩක් අඩු වෙලා යනවා. ඉතින් ලෝකේ ගොඩක් ලොකු ඉන්ෆ්ලේෂන් එකකට යන කාලයක් මේ. මිනිස්සුන්ගේ සල්ලි බැංකු වල තැන්පත් කරලා සේවිංස් ඉදිරි තියෙන ඒවල කිසි වැඩක් නැති වෙනවා. ඉතින් ඉදිරියේදී මේ බිට්කොයින් සහ ඊට අමතරව තියෙන ඕල්ට කොයින්ස් ප්‍රධාන වශයෙන් ගොඩක් කාලයක් ක්‍රිප්ටෝ ක්ෂේත්‍රයේ තිබිච්ච කොයින්ස් උදාහරණයක් විදිහට ගත්තොත් ADA, XRP, Dogecoin ඒ වගේ Ethereum, ADA මෙන්න මේ coins වලට හොඳ තැනක් ලැබෙනවා ඉදිරි අනාගතයේ. ඉතින් ඔය ඉන්වෙස්ට් කරලා තියාගන්න නම් මේ වෙලාවේ හොඳම දෙයක් තමයි මම මේ channel එකකින් මේක ප්‍රොමෝට් කිරීමක් නෙමෙයි නමුත් දැනුවත් කිරීමක් කරන්නේ. නමුත් කවදා හරි දවසක මේ අපේ අනාගත ඩිජිටල් කරන්සි එක තමයි Bitcoin සහ ඒ අමතරව තව coins කීපයක් ඊට අමතරව එනවා. මේ බිට්කොයින් මූලික කරගත්තු යුගයක් තමයි ඉදිරියේදී එන්නේ. මොකද එතකොට ඩිජිටල් හැමදේම ලෝකෙ ඩිජිටල් වෙන නිසා මේ මුදල් ඒකකයක් ඩිජිටල් වෙන්න තැනකට යන්න හදන්නේ. මම මේ ගැන කලින් වීඩියෝ එකකුත් කරා මගේ YouTube channel එකේ. මේ තියෙන එක බැලුවොත් එහෙම මේ තියෙන මගේ අන්තිම වීඩියෝ එක big generation bitcoin කියලා ඔක්කොම මේකවල බැලුවේ නැත්තම් මේ මම මෙතන පෙන්නනවා ATM එකකින් කොහොමද bitcoin ගන්නේ ඩිපොසිට් කරන්නේ මේ කැනඩාව වගේ රටක ATM තියෙනවා ඇමරිකාවේ තියෙනවා තාම ලංකාවේ නැහැ. නමුත් ඒක නැති වුණාට වෙන ඕන තරම් ක්‍රම තියෙනවා බයිනෑන්ස් හරි මොකක් හරි තමන් එක්ස්චේන්ජ් එකක් පාවිච්චි කරනවා නම් බිට්කොයින් ගන්න පුළුවන් ඕනම විදිහකින් YouTube එකේ කොහොමද බලන්නේ කියලා බලාගත්තොත් ඔයගොල්ලන්ට හොයාගන්න පුළුවන්. හරි ලේසියි. ඉතින් ඩිජිටල් කරන්සි යුගයකට යන නිසා ඊයේ මාර්තු 6 හිස්ටොරික් ඩේට් එකක් මේ ක්‍රිප්ටෝ ඉන්ඩස්ට්‍රි එකට මේ වයිට් හවුස් එකේ ඔකට බලාගන්න පුළුවන් අපි මෙතන බැලුවොත් Trump Bitcoin price game changers spurs huge 10 trillion prediction. So market එක 10 trillion ප්‍රමාණයක් ඉදිරියේදී institutional සහභාගී වෙන නිසා මේක ගන්න පුළුවන් ලොකු ඊයේ දවසේ මේ දැනට බිට්කොයින් එකක් තියෙන ඩොලර් 89000 ඒක බිට්කොයින් එකක්. මේක දැනට අවුරුදු 10කට කලින් තිබුණේ බිට්කොයින් එක ඩොලර් 1 දී ගන්න කියලා කිව්වා. ඉතින් අපිට එහෙම කවුරුත් කියලා දෙන්න හිටියන ඩොලර් 1 දී ගන්න මේක අවුරුදු 10කින් මේක ඩොලර් 50000ට ලක්ෂයට යනවා කියලා. අද දැන් මේ වෙනකොට 1,80,000ට ගිහිල්ලා දැන් ඔන්න 89000 ඇවිල්ලා නැවතිලා තියෙනවා. ඉතින් දැනට හරි කීයක් හරි මොනවා හරි අවබෝධයක් තියෙනවා නම් ක්‍රිප්ටෝ කරන්සි ගන්න මේ ක්‍රිප්ටෝ කරන්සි තමයි මේ AI තාක්ෂණයත් එක්ක ඉදිරියේදී ලෝකේ යන්නේ. ඒ නිසා මේ ඩොලර් එකට තියෙන වටිනාකම අඩු වෙනවා. අඩු වෙච්ච නිසා ඩොලර් එකක් සමානයි බිට්කොයින් එකක් සමානයි ඩොලර් 89000 කියලා කියන්නේ. ඒකට දැන් අපේ ලංකාවේ රුපියල ඉස්සරහා ඩොලර් එක කොහොමද ඩොලර් එකක් සමානයි රුපියල් 300ක් විතර වගේනේ. 250ක් කියලා. ඉතින් බිට්කොයින් එකක් ඉස්සරහ ඩොලර් එක කොච්චර බාල්දු වෙලාද ඒ යනුව බැලුවහම ඉතින් දැන් ලෝකේ යනවා මෙන්න මේ ඩිජිටල් යුගයකට ඩිජිටල් කරන්සි යුගයකට. ඉතින් බිට්කොයින් කියන්නේ ඒ ඩිජිටල් කරන්සි යුගය පොඩි හරි එක්ස්පෝෂර් එකක් අරන් තිබ්බොත් මේ වෙලාවේ ඉතින් කවදා හරි දවසක තව අවුරුදු 5ක් යන්නේ නැහැ මේ බිට්කොයින් එක දැන් ඔයාලට පේන ලක්ෂයේදී ඒක බිට්කොයින් 500,000 වලට යන්න ඉතා පහසුවෙන් යන්න පුළුවන්. මේ ඒකට ඒකම හේතුව තමයි මෙන්න මේ ඊයේ President Donald Trump has signed an executive order to establish strategic reserve of cryptocurrencies by using tokens already owned by the government. Disappointing some in the market who had hoped for a firm plan to buy new tokens. So in a Washington Reuters වාර්තාවක් ඉතින් මේක ඊයේ සයින් කරා. මේක ඊයේ සයින් කරුණත් එක්කම දැන් විශාල වශයෙන් රටවල් අනිත් රටවල් බිට්කොයින් ගන්න පෙළඹෙනවා. බිට්කොයින් ගන්න පෙළඹෙනකොට බිට්කොයින් ස්ට්‍රැටජික් රිසර්ව් එකක් කියන්නේ ඒක රජයේ ආයතනවල පඩි ගෙවන්න අරෝමය කරන්න ඒ රාජ්‍ය වත්කමක් විදිහට ඇසට් එකක් විදිහට තමයි බිට්කොයින් තියාගන්න හදන. එතකොට අනිත් රටවලුත් මේව ගන්න යනකොට මේවා ඉතා විශාල ලෙස මේවට ඉදිරි අනාගතේ වටිනාකමක් එනවා.
ඉතින් ලෝකෙත් එක්ක යන්න වෙනවා අපිට කොයි මොන විදියට කවුරු මොනවා කිව්වත් මේ බිට්කොයින් ස්කෑම් අරෝ මේව කියලා තමයි ඒ කාලේ ඉඳලා කිව්වේ. බිට්කොයින් බිඳුවට යනවා කියලා කිව්වා. ඩොලර් එකේ තිබිච්ච බිට්කොයින් එක දැන් ඩොලර් 89000යි 1,08,000 ගිහිල්ලා මේ පල්ලෙහාට ඇවිල්ලා ඉන්නේ මේ වෙලාවේ. ඉතින් අද හිස්ටොරික් ඩේට් එකක්. අද ට්‍රම්ප් ඇවිල්ලා වයිට් හවුස් ක්‍රිප්ටෝ සමිට් එක තියෙනවා මාර්තු 7 20 25. මේක ඔයා කවදා හරි දවසක බැලුවොත් තව අවුරුදු 10ක විතර මේ වීඩියෝ එක බැලුවොත් මේ බිට්කොයින් එක තියෙන්නේ කොහෙද කියලා ඔයාට හොයාගන්න පුළුවන්, හිතා ගන්න පුළුවන්. ඉතින් පරක්කු නොවී මේ අපිත් මේ ලෝකයට එක්ස්පෝස් වුණාට පස්සේ තමයි ලංකාවේ ඉන්නකම් අපි දැනගෙන හිටියේ නෑ මොනවද මේ ලෝකෙ සිද්ධ වෙන්නේ කියලා. එතකොට ලෝකෙට එක්ස්පෝස් වුණාම පස්සේ තමයි තේරෙන්නේ මේ කොච්චර දේවල් බිස්නස් දේවල් මේ ලෝකෙ තුල සිද්ධ වෙනවද, අපිට කොහොම විදියට කොයි වගේ එක්ස්පෝෂර් එකක් ඒන් අපිට ගන්න පුළුවන්ද දැනුවත් එක්ක කියලා. ඉතින් සෝෂල් මීඩියා ට්විටර් එක වගේ එක යූස් කරනවා නම් හොඳයි. ගොඩක් වෙලාවට ට්විටර් යූස් කරනවා නම් historic moment, thank you president Trump. මේ Trump sign කරපු වෙලාව මේ bitcoin strategic reserve එකක් ඇමරිකාවේ executive order එකක් මේ විදිහට sign. ඉතින් ඉතින් මේක ඉතාමත් හොඳ දෙයක් මේ ඇමරිකාවට විතරක් නෙමෙයි මුළු ලෝකෙටම. හැබැයි ඉතින් අනිත් ලෝකේ දැන් අපේ රට ලංකාව වගේ ගත්තොත් කවදා bitcoin strategy reserve එකක් ගණීද දන්නේ නැහැ. දැන් භූතානය වගේ වෙනකොට මේ වුණු කර දැන් නේපාල් භූතාන උගත් සාමාන්‍ය ඒසියා පැත්තේ රටවල්නේ. භූතානය ගත්තාම දැන් භූතානයේ තියෙන එල් සල්වදෝර් තමයි පළවෙනි රට bitcoin ඒ කාලේ ඉඳලම ගන්නවා සහ bitcoin නීතිගත කරලා තියෙන වෙනකොට මේක ඉදිරියේදී අනිත් හැමෝම මේක කරයි. අපේ ලංකාවෙත් ඉතින් ප්‍රෙසිඩන්ට් මේක කරගන්න පුළුවන් වුණා නම් අපේ ණය සාධාරණව ගෙවඩි ඉවර කරගන්න පුළුවන්. දැන් ඇමරිකාවේ ණය සම්පූර්ණයෙන්ම මේ bitcoin වලින් ගෙවන්න පුළුවන්. ට්‍රිලියන ගණන් ණය ඇමරිකාව. ඒ වගේ ලංකාව එච්චර ණය නෑ. නමුත් මෙතන ලොකු bitcoin ප්‍රයිස් ඉහළ යෑමක් එක්ක හොඳ වාසියක් ගන්න පුළුවන් මේ වෙලාවේ අපේ රටේ පාලකෙ වුණත් ඒකට මේක කරගත්තොත්. ඒ කියන්නේ ඒගොල්ලන්ට තේරුම් ගියොත් කවුරු මොනවා කිව්වත් ඉතින් ක්‍රිප්ටෝ තමයි ඉදිරි ඩිජිටල් කරන්සි එක. ඒ නිසා මේ ක්‍රිප්ටෝ ඉන්ඩස්ට්‍රි එක ලොකු වර්ධනයකට යනවා මේ 2025 පස්සේ. මේකට දැනුවත් කරන්න ඕන වුණා channel එකෙන්. ඉතින් අවබෝධයක් නැත්නම් YouTube එක ඕන තරම් වීඩියෝස් තියෙනවා හොයලා බලන්න පුළුවන් කොහොමද ගන්නෙ කොහොමද කරන්නේ එහෙම කියලා. ඉතින් වීඩියෝ එක හමාර කරන්න කලින් අපි බලමු දැන් මේ වීඩියෝ එක මේක පබ්ලිෂ් කරනවා මේ channel එක. ඕගොල්ලෝ මේ channel එකේ මම ගොඩක් දේවල් තව කතා කරලා තියෙනවා. විශාල වීඩියෝ ප්‍රමාණයක් දාලා තියෙනවා. ඉතින් ඔයාලට වැදගත් වෙනවා කියලා හිතලා තියෙනවා නම් වීඩියෝ මොනවා හරි ඔයගොල්ලන්ට මේකෙන් ගිහිල්ලා බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ මගේ channel එකේ නම. එහෙනම් අපි නැවත වීඩියෝ එක නැවත හමු වෙමු. ඔයගොල්ලන්ට සුබ දවසක්. ජය වේවා.